මම දැනගන්න කැමති මේ අප්‍රේල් මාසයේ බොහෝ දෙනෙක් කතා කරන මාතෘකාවක් තමයි මේ 71 කැරැල්ල. ජනතා විමුක්ති පෙරමුණේ උපත. මම දැනගන්නට කැමතියි ඔබෙන් මේ ජනතා විමුක්ති පෙරමුණේ උපත සිද්ධ වුණේ මොන ආකාරයෙන්ද? අද අපි කතා කරන්නේ 1971 කැරැල්ල සහ ඊට පාදක වෙච්ච සිද්ධීන්. මේ අප්‍රේල් 5 වෙනිදා තමයි ඒක ඇති වුණේ 1971 මීට වසර 54කට පෙර. 1941 අප්‍රේල් 5 තමයි ජපන්නු කොළඹට බෝම්බ දැම්මේ. ඉතින් මේ කැරැල්ල තවත් පැත්තකින් වැදගත් වෙනවා. 48 නිදහසෙන් පස්සේ රාජ්‍ය බලය පැහැර ගන්න කරපු ප්‍රථම ප්‍රයත්නය තමයි මේක. මේ සඳහා නායකත්වය දුන්නේ පක්ෂයක් විදියට ජනතා විමුක්ති පෙරමුණ. ඒකේ නායකයා රෝහණ විජේවීර. මේ ජනතා විමුක්ති පෙරමුණේ උපත සිද්ධ වුණේ 1965 මැයි 14 වෙනිදා. ඒකේ මං හිතන්නේ ඒකේ වඩාත් වැදගත් වන්නේ එදා මට මතකයි ඒ සහභාගීත්ව 12 දෙනාගෙන් 6 දෙනෙක් පමණ මම මෑතකදී කියන්නේ වසර 10ක් 12ක් වගේ කාලයක් ඇතුළත හම්බුණා. මම ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. රාත්‍රී ඔවුන් කොළඹ ෂණ්මුගදාසන්ගේ කාර්යාලයේ ඉඳලා රාත්‍රී දුම්රියෙන් ගාල්ලට ගිහිල්ලා එදා රාත්‍රියේ ගාල්ලේ සමනල පාලම ගාව නිදාගෙන ඉඳලා පහුවෙන් උදේ පාන්දර අක්මීමනට ගාල්ල බස් ස්ටෑන්ඩ් එකකින් ගියයි කියලා තමයි කිව්වේ. එතකොට කරුණාරත්න ගෙදර ඒක තිබ්බා. එදා හරියට වෙසක් පුන් පොහොය දවසක් තමයි මේ එදා තිබ්බේ. එදා මේ කැරල් ජනතා විමුක්ති පෙරමුණ බිහි වුණේ ඒ අනුව ඒකේ නායකයා වෙච්ච රෝහණ විජේවීරට ඒ වෙනකොට ඇත්තට වයස අවුරුදු 28යි. දෙවනි කැරල්ල වෙනකොට 1986 සිට 89 දක්වා දෙවනි කැරල්ල වෙනකොට එදා අවිවාහකයක් වෙච්ච රෝහණ විජේවීර සයදරු පියෙක් බවට පත් වෙලා තිබ්බා. ඒ විතරක් නෙමෙයි එදා වෙනකොට ඔහු මිය යනකොට ඔහුට වයස අවුරුදු 46යි. මේ පළවෙනි සාකච්ඡාවට සහභාගී වෙච්ච 12 දෙනා අතරේ අක්මීමන කරුගේ ඉන්කම් ටැක්ස් කරුගේ නිවස තමයි මේක තිබ්බේ. මේකෙදි විවිධ කට්ටිය හික්කඩු විතාන ඒ කියන්නේ විතාන තමයි සනත් කියලා හඳුන්වනවා. සනත් තමයි මේකේ ජොයිපේ දෙවණිය විදියට කටයුතු කරේ. ඒ වගේම මාබෝලේ මිල්ටන්, එතකොට සතොස්සේ හිටපු වෝල්ටර්, රුවන්ඇල්ලේ විල්සන්, එතකොට ළංගම හිටපු මේ තිස්ස මහරාමේ සිරිපාල වගේ කට්ටියත්, ඒ වගේම හවුන් නාවික හමුදාවේ හිටපු තිලකරත්න, දෙවුන්දර කොළඹ සරසවි ශිෂ්‍යයෙක් දෙවුනර හිටපු මුතුමාල, ඒ වගේම තමයි පානදුරේ TBC ප්‍රනාන්දු කියන කිහිප දෙනෙක් සාකච්ඡාවට සහභාගී වුණා. මේක දවස් දෙකක් ඒ සාකච්ඡාව තිබ්බා. ඔවුන් ලංකාවේ ඉදිරි විප්ලවයේ කොහොමද එන්නේ කියලා යම් කතිකාවක් ගොඩනැගුණා. ඒ සාකච්ඡාවේදීම අවසානයේ එක්කෙනෙක් සාකච්ඡාවෙන් පිටවෙලා ගියා. ඒ තමයි මම ඔහුත් හමු වුණා. දෙවුනුවර මුතුමාල කියලා කොළඹ සරසවි ඉන්න ශිෂ්‍යෙක්. ඔහු පිටවෙලා ගියේ මේකේ ඒ ව්‍යාපාරයට බැඳෙන කට්ටියට දුම්බීම, මත්ද්‍රව්‍ය, මත්පැන් පානය කිරීම තහනම් කියලා ඔවුන් අතර ස්වයං වාරණයක් එතනින් පනව ගත්තා ඉදිරියට. එතකොට ඒකට කැමති නැද මුතුමාල ඉතාම අවංක පුද්ගලයෙක් විදියට ඔහු ප්‍රකාශ කරා මම ඒ දවස්වල මේ ආඩතොඩ වලින් හදපු මොනවාද සිගරට් జాතියක් තිබුණා මම මේක බොනවා මම මත්පැනුත් ඒකින්ද ගන්නවා ඒකින්ද මට එන්න බෑ කියලා ඔහු එදා යන්න හදනකොට විජේවීරකළු නැහැ රාත්‍රී කෑමත් කාලා පහුවෙන්ද උදේට යන්න කියලා. ඒ වගේ තව මේ පානදුරේ TBC ප්‍රනාන්දු මේ වැඩ ඒ දෙදින වැඩ සටහන ඉවර වෙලා ඒ ලිඳගාව නානකොට අල්ලපු ගෙදර තරුණියට පෞද්ගලික ලිපිනේ දීලා ඒ දවස්වල මේ මොබිටෙල් එහෙම නැහෙනි. ඒ දවස්වල මේ එතකොට ඇඩ්‍රස් එකක් ලියලා දීලා ඒකෙදිත් ඒක මිල්ටන් මාබෝලි මිල්ටන් එක ගැන චෝදනාවක් කරනකොට ඔහු ඈඩ් කරන්න ඒ ව්‍යාපාරයෙන් කටයුතු කරලා තිබෙතකොට ඒකේ ආරම්භයේදීම පළමු සාකච්ඡාවට ආපු දෙන්නෙක්ම නැති වෙලා තිබ්බා. ඒ වුණාට විජේවීර ඒ සඳහා ඊටාම උනන්දු වෙලා ඒ සියලු ක්‍රියාකාරකම් ඉදිරියට ගෙනිච්චා. මේ දවස්වල රටේ තිබ්බා 1960 දශකයේ මැද භාගයේ විශේෂයෙන් සෝවියට් දේශය සහ රුසියාව අතර යම් බෙදීමක් තිබ්බා. ඉතින් මේකේ බොහෝ රටවලට ඒ රටවල කොමියුනිස්ට් පක්ෂවලට මේ මෙම මතවාදී හා දේශපාලන රේඛාව හින්දා දෙපිලකට බෙදුණා. ඒතකොට ලංකාවේ මේක එකක් කියපු එකක් තමයි මේ රාජ්‍ය බලය අල්ල ගැනීම තවදුරටත් පමා කරනවා නම් ඒක නිවටකමක් විදියට තමයි මේ මාओवादी දැක්කේ. එතකොට පාර්ලිමේන්තු මාර්ගය ඒගොල්ලෝ කිව්වා සංශෝධනවාදීන් කියලා. එතකොට අනිත් පැත්තෙන් මේගොල්ලෝ කිව්වා නෑ මේක තමයි මාර්ගය කියලා. ඊට මේ
අතර පැහැදිලි බෙදීමක් ඇති වුණා. ඉතින් ලංකාවේ මේ බෙදීමේදී ඒ චීනේ පැත්තේ ගත්තේ එවකට හිටපු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ෂණ්මුගදාසන් පිළ එතකොට ඒකේ ලේකම් වෙල හිටියා ප්‍රේමලාල් කුමාරසිරි. එතකොට විජේ වීරත් මං හිතන්නේ 1964 මාර්තු 24 වෙනිදා ලංකාවට ආවා රුසියාවේ වෛද්‍ය විද්‍යාව හදාරපු ශිෂ්‍යෙක් විදියට වෛද්‍ය උපාධි අපේක්ෂකෙක් විදියට ආවිල්ලා ඔහුට යලිත් රුසියාවට යෑම සඳහා වීසා ලබා දුන්නේ නැහැ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය ලංකාවේ ඉන්න කොමියුනිස්ට් පක්ෂයේ නායකින්ගේ ඉල්ලීම මත කියලා තමයි කියන්නේ. ඒකින්ද ඔහු පූර්ණකාලීනව මේ ෂණ්මුගදාසන්ගේ කණ්ඩායමට එකතු වුණා. මේ වෙනකොට ලංකාවේ දේශපාලන වශයෙන් 60 දශකයේ අගභාග වෙනකොට කණ්ඩායම් කීපයක් තිබ්බා. ඒ කියන්නේ ගාමිණී ආපගේ පෙරදිග සුලග සියල්ලම ෂන්ගෙන් කැඩිලා ආපු කට්ටිය. ඊළඟට කල්යාණන්ද තිරානගමගේ ගිනිපුපුර කියන සංවිධානය. ඒ වගේම තවත් කීපයක් තිබ්බ පොඩි කුඩා කණ්ඩායම්. එතකොට කීර්ති බාලසූරියගේ ඔවුන්ගේ විරෝධය කණ්ඩායම වගේ දේවල්. මේකෙදි වඩාත්ම තරුණයින්ට වඩාත්ම ආකර්ශනීය ලෙස තමන්ගේ වැඩසටහන ඉදිරිපත් කිරීමට විජේවීරට හැකියාවක් ලැබුණා. ඉතින් ඒ අනුව තමයි ඔවුන් මේක පිළිබඳව අක්මීමනදී 1966 ආපහු යලිත් සාකච්ඡාවක් කැඳවලේක ප්‍රගතිය සමාලෝචනය කළ ක්‍රියාකාරී සැලැස්මක් ඇදුවා. ඒ අනුව එදා ඉඳලම 65 ඉඳලම පූර්ණ කාලීන වශයෙන් කීප දෙනෙක් පක්ෂයට බඳවගෙන කටයුතු කරා. ඒ වගේම විජේවීර ෂණ්මුගදාසන්ගේ කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් වෙලා ජනතා විමුක්ති පෙරමුණ ඊටාම කෙටි කාලයක් ඇතුළත හැදුවා.